මොකෙක් ඉඳලා තවත් දුක් විඳින්න බෑ ඔයි. මම යනවා යන්න. ඉස්සර නම් ඔයාවට කොච්චර බයිනවද නේද? මට තේරෙන්නේ නෑ බබා. හැමදාම ඔයා මේ විදියට ඉන්නද හිතාගෙන ඉන්නේ? දැන් ඔයා මොකක් ගැනද ඔය කියන්නේ? වෙන මොනවා ගැන කියන්නද බබා? බලන්න ඔයාගේ ජීවිතේ. ඔය හැමදාම නිකම්ම ඉන්නේ නිකම එක්ක වගේ. ඔයාගේ ජීවිතේ මෙහෙම තේරුමක් තියනවද? ඉතින් බබා මම මහන්සි වෙනවනේ. මම නිකන් ඉන්නේ නෑනේ. පොඩ්ඩක් තේරුම් ගන්න මටත් පුළුවන් තරම තමයි මම මහන්සි වෙන්නේ. මහන්සි වෙන බම්බුව. තමුස හැමදාම කරා නිකම එක්ක වගේ ඉඳගෙන මම හම්බ කරගෙන සල්ලි වලින් කන බොන එකනේ. හැමදාම මගේ සල්ලි වලින් ඔයා කන්නේ බොන්නේ. ඔයා ඔය වගේ කෙනෙක් කියලා මං කවදාවත් හිතුවේ නෑ. ෂිට්. අද මම ලැජ්ජ වෙනවා. ඔයා වගේ කෙනෙක් එක්ක යාළු වෙච්ච එකට. තමුසිට හැමදාම දැන් කීවට විතරනේ ඔයි. මොකද්ද ඔය තමුසෝ කතා කරන විදිය? මුලින් කතා කරන්න කියන මනුස්සයෙක්ට. කතා කරන්නේ? මට තමුසගේ නිකම එකක් ඉඳලා තවත් දුක් විඳින්න බෑ ඔයි. මම යනවා යන්න. බබා ඕ ඒ අපි දෙන්න කොහොම හිටපු දෙන්නේද නේද? ඉස්සර නම් ඔයාවට කොච්චර බයිනවද නේද? ඒ දවස්වල මම ඔයාට බැන්නේ නැත්තම් අද ඔයා මේ වගේ තැනකට එයිද? එදා මට ඔයා අර වගේ කතා ගොඩක් කියලා යද්දී මට ඔයාව අතාරින්න තිබුණා. ඒත් ඇත්තටම අපි දෙන්නගේ බැඳීම ආරක්ෂා කරලා දුන්නේ එයා. ඔව්. අදටත් අපි දෙන්න ආදරෙන් ඉන්න එකම හේතුව එයා තමයි. එයා නිසා අපේ ජීවිත ගොඩක් ලස්සන වුණා නේද? නංගි කෝල් එකක් ගන්න ඕනේ. හෙලෝ නංගි මොකද අඬන්නේ? හරි අපි දැන් මෙන්න. හරි